Hi guys, welcome to my YouTube channel. I'm Shahara. ඉතින් මගේ ආදරණීය යාළුවනේ, ඔයාලට කොහොමද? මම හිතනවා වෙනද වගේම අදත් ඔයාලා සතුටින් සනීපෙන් සැපෙන් ඇති කියලා. ඔන්න මං අදත් ලස්සන vlog එකක් අරගෙන ආවා. එහෙනම් එන්නකෝ බලන්න. ඔයාලා දන්නවද මේ කොහෙද කියලා? මේ ළමයි බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානය. මගේ යාළුවෝ හැමෝම වගේ දන්නවනේ අපේ කුඹුරේ ගොයන් කැපුවා කියලා. ඉතින් පළවෙනි වසන්න අපිට ආහාරය අනුභවයට ගන්නේ නැතුව අපේ අම්මා හැම වතාවක වගේ බුදුන්ට සහ දෙවියන්ට කොටසක් ඉස්සෙල්ලාම වෙන් කරනවා. ඉතින් ඒ කොටසින් අපි අද ආව කිරි ආහාර හදාගෙන. ඉතින් මේ උදේ පාන්දර ඇවිත් ඉන්නේ කිරි ආහාර සකස් කරගෙන බුදුන් වහන්සේට පූජා කරන්න. මේ වෙලාව වෙද්දි ළමයි අපි වන්දනාමාන කරලා ඉවර වෙලයි තිබුණේ. ඉතින් අපේ බබත් උදේම ලැහැත්ති කරගෙන ආවා එයාට නර්සරිනේ. ආයෙමත් ගෙදර ගිහින් එන්නත් වෙලාවක් නැහනේ. ඒකින්ද අපිට මෙහෙම යන්න පුළුවන්. මේ වෙලාවේ ළමයි පන්සල හරියම නිස්කලංකයි. පුදුම විදියට හිත සැහැල්ලු වෙනවා. ඒ හිත ගත දෙකම අනේ මන්ද කියන්න වචන නැහැ. අපි දැන් ඉඳ හිට වගේනේ පන්සල් යන්නේ. ඒ වුණාට මට දැනෙන දෙයක් තමයි මේ වගේ දවස්වල හැමදාම මට එන්න තියෙනවා නම් කියලා මට එහෙම හැඟීමක් ආවා. මං වැඩිපුරම කැමති බෝගහ යට බෝග මලු ඉඳගෙන මගේ හිත පුළුවන් තරම් නිදහස් කරගන්න මම කැමතියි. එතනින් එන්න හිතෙන්නවත් නැහැ මට පන්සල එන්න. ඒ තරම්ම පන්සල කියන්නේ හිත කය මනස සුවපත් වෙන ආශ්චර්යමත් ස්ථානයක්. ලෝකස්සාති විපස්සිස්ස නමතු චක්කුමන්තස්ස සිරිමතු සිකිස්සති නමතු සබ්බ භූතානුකම්පිනෝ එස්ස බුස්ස නමතු නාද. අපි තුන්දෙනා දැන් ළමයි වන්දනාමාන කරලා ඉවරයි. ඉතින් අපි බුදු පියාණන් වහන්සේට පූජා කරපු පූජා භාජන ටිකත් අරගෙන එතකොට බුද්ධ පූජා කරපු තැන අස් කරන්නත් තිබේ. ඒවත් අස්පස් කරගෙන මේ එන්න තමයි සූදානම. ඔන්න මගේ ආදරණීය යාළුවොත් එකතු කරන්න ආවා අපේ බුද්ධ පූජාව පූජා කරන්න මුතියංගන රාජමහා විහාරස්ථානයට. මට මේ දවසේ හරියට වීඩියෝ කරගන්නත් බැරි වුණා. මට පුළුවන් විදියට වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන ඔයාලට පෙන්වන්න කියලා හිතුවා. ඉතින් මම තවත් දවසක මුතියංගන රාජමහා විහාරස්ථානයට වැඩ පුතා ගන්න යනවනේ. එතකොටත් මම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එන්නම්. සාදු සාදු සෑය වඳිමි බදුලුපුරේ මුතිරංගන සාදු සාදු සෑය වඳිමි බදුලුපුරේ මුතිරංගන. ඉතින් ළමයි අපි පන්සලෙන් ඇවිල්ලා බබාව නර්සරි එකට දාලා ආයෙමත් අපේ අම්මව එක්කගෙන යන්න ඕනේ හොස්පිටල් එකට. ඒ ඇයිද කියනවා නම් එයාට මේ දවස්වල ඔළුවේ කැක්කුමයි කියලා කියනවා. ඉතින් මොකද දන්නේ නැහනේ අපි ගිහින් බලා ගන්න එපා. ඒක නිසා දැන් ඔන්න අපි හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අම්මවත් පෙන්නලා අපි දැන් යන්න මේ සූදානම් වෙන්නේ මොනවා හරි කන්න. මේ වෙලාව ළමයි හරියට බඩගිනි. ඉතින් මට රොටියක් කන ආසාවක් ආවා. ඒක නිසා අපි දැන් රොටියක් කන්න තමයි මේ යන්න හදන්නේ. අපි තමයි කඩ දෙකකින් රොටි ගත්තා කොහොමද බලන්න. හොස්පිටල් එක ළඟ තියෙනවනේ කෑම කඩ. ඉතින් මොන රොටිද දන්නේ නැහනේ හොඳ. වර්ග දෙකෙන්ම දෙකක් ගත්තා. ඇත්තම කිව්වොත් දෙකම හරිම රසයි. එහෙම වෙනසක් නැහැ. අපි දැන් රොටිත් කාලා ආයෙමත් යන්න ඕනේ කුඹුරට. මොකද එක දිගට ගෙදර ගියොත් අපේ බබාව නර්සරි අරිනවනේ 11:00ට. මේ වෙලාව දැන් 10 ගානකට වගේ ඇති. අපි සෙඩ් එකට එද්දි මෙන්න මේ යාළුවා හම්බුණා. පෙරහැර ඉවරලා එයා ගෙදර යනවා වගේ. මේ දවස් මෙහෙ පැත්තට හරිම රස්නේ ළමයි. ඒක නිසා
මම අප්පච්චිට කියලා කුරුම්බ ගෙඩියක් කඩාගෙන එයාටම කියලා කපාගෙන අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ බොන්නයි ලහෙත්තිය. දන්නවද ළමයි මං දැන් කුරුම්බ ගෙඩියත් සෝදලා ගත්තේ. ඒකේ වතුර ලිස්සනවා කියලා පෙන්න මට මේ කපන ගමන්. අපේ අම්මට කියලා තිබ්බ ළමයි නවතින්න බලාගෙන හෙට හොස්පිටල් එකට එන්න කියලා. ඒ ඇයිද කියනවා නම් ඔළුවේ කැක්කුම අය. එතකොට කලන්ති ගතිය දාඩිය දාන එක එහෙම අපේ අම්මට තිබ්බා. ඇයිද කියලා බලනවා නම් එයාට ප්‍රෙෂර් ඇවිල්ලා. කවදාවත් එයාට ප්‍රෙෂර් හැදිලා තිබ්බේ නෑ. බෙහෙත් තරම් තිබ්බෙත් නෑ. ඒ වුණාට අපි දැන් ගිහින් බැලුවට පස්සේ එයාට ප්‍රෙෂර් ඇවිල්ලා. ඉතින් මොනා කරන්නද දැන් අම්මා දවස් ගාණක් ඉඳන් කිකී හිටියා යන්න අකමැති වුණා හොස්පිටල් එකට. එයාලා කවදාවත් බෙහෙත් ගන්න කැමති නෑනේ. බෙහෙත් බොන්න කැමතිත් නෑ. ඉතින් හොඳ වෙලාවට අපි ගිහින් බලාගත්තේ. දන්නවනේ ප්‍රෙෂර් කියන්නේ දරුණු ලෙඩක්නේ. ඉතින් අම්මව එක්කගෙන අපි හොස්පිටල් යන්න ඕනි හෙට. ඉතින් අපි අපේ බබාගේ නර්සරි ඉවර වෙන ටයිම් එක වෙනකන් කුඹුට්ට වෙලා ඉන්නයි මේ සූදානම. අපේ අම්මා නම් ඒත් එක තැනක ඉන්න පාටක් නෑ. එහෙට යනවා මෙහෙට යනවා. කුඹුරෙන් ගෙදරට එනකම්ම එයා ඉතින් කුඹුර වටේ ඇවිද ඉන්න එක තමයි කරන්නේ. කොච්චර ලෙඩ තිබ්බත් එයාලට එක තැන නම් ඉන්න බෑ. ඒ ඇයිද කිව්වොත් එයාලට පුරුදු නෑ. මොකද හැම වෙලාවෙම වගේ එයාලා මොනවා හරි වැඩක් කරන්න කැමති. එයාලා කැමති නෑ කාලේ නිකන් අපතේ යනවට. ඒක නිසා ලැබුණ අවස්ථාවලින් මොනවා හරි දෙයක් කරන්නයි හැම වෙලාවෙම එයාලා නම් කියන්නේ. ඔන්න අපි එද්දි අපේ ආතම්මත් කුඹුට්ට ඇවිල්ලායි හිටියේ අම්මට කොහොමද බලන්න. මේ වගේ ලෙඩක් හැදුනම ළමයි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද කියනවා නම් අපේ තාත්තගේ අම්මට මේ ප්‍රෙෂර් කියන ලෙඩේ තියෙනවා. එයා ගෙදරම දෙපාරක් වැටලා එයාගේ අතත් කැල්ල ගිහින් තියෙනවා. බලන්නකෝ ඒ වගේ අවස්ථාවක ඔලුවක්වත් වැදුණා නම් නේද? ඒක නිසා මං කිව්වේ අපේ අම්මට ගොඩාක් පරිස්සම් වෙන්න කියලා. දෙයක් වුණාම ළමයි අපි හරියට විඳවන්න එපයි. ඉතින් අපිත් විඳවන්න ඕනේ. අපේ වටේ ඉන්න මිනිස්සුත් ඒකෙන් දුක් වෙනවා. ඒක නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අපි ගැන. ওই විදියට ඉඳලා ළමයි අපි ගෙදර එන්න පිටත් වුණා. එන ගමන් මෝලටත් ගිහින් වී එකක් අමරගෙනයි ආවේ. අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නයි මේ සූදානම. ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. මම තවත් දවසක තවත් ලස්සන vlog එකක් අරන් එන්නම්. එතකම් ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. මම ඔයාලගේ ආදරණීය ශෙහාරා. එහෙනම් පරිස්සමින් ඉන්න ඕනේ. බයි බයි.